මේ අපිට හම්බුණා කරගස්තන්නේ මේ අයිය කෙනෙක් මේ අයියෝ වගේ නම මොකද? ජේකුමාර් මේ අවුරුදු 10කට කලින් ජීවත් වෙච්ච ගම තමයි මේ කරගස්තන්න. දැන් ඉන්නේ අපි කරගස්තන්නේ මේ ජේකුමාර් කියන්නකෝ ඔයාලගේ ගමේ පොඩ්ඩක් මේ කොහොමද විස්තර කියන්නේ අපිට මේක පාස්කම විතර පොඩ්ඩ අඩුව. අනිත් ඔක්කොම තිබ්බා. හරිද අපි ඉස්කෝලේ යනවනම් මේ ඉඳලා පයින් යන්න ඕනේ. අවශ්‍යද්දී දැන් එක මත එරියාන ගෙදර එනකොට 4 වෙයි. 4 විතර එනවා. ඔව්. අනිත් ඔක්කොම අපිට ගැටුල්නේ. කරන්ට් එක තිබ්බේ නැහැ. ඒක තමයි කරන්ට් එකේ බස් එකේ මුකුත් නැහැ. පයින්ම තමයි. පයින්ම තමයි ගමනේ. එතකොට මේ ඉස්කෝලයක් තිබ්බද? ඉස්කෝලේ තිබ්බා අතන. අර තියෙන්නේ අමගත් වෙන්නේ. එතන පයවසර වෙනකන් ඉස්කෝලේ. එතන පල්ලේ තමයි අපි අලුත් ලයිම. අලුතෙන් හදපු ලයිම තිබ්බේ. ඔව්. ඒක තමයි අපේ අලුත් ලයිම. මෙතන ස්ටෝර් තිබ්බා. මේ ඔෆිස් එකේ තියෙන්නේ. ඒ පල්ලේ දේවල් තියෙනවා පොඩි දේවල්. ආරක තමයි ලොකු කාමරේ. අතන තියෙනවා මහා දේවල් තියෙන අර උඩ. උඩ. එතකොට ලයිම පේන්නේ. ඒක තමයි ලොකු දිග ලයිමක් පේන්නේ. පේන්නේ. එතන උඩ මහා දේවල්. එතකොට කී දෙනෙක් විතර හිටියද? මෙතන බංගලවේ. මෙතන මට දන්න කාලේ ඒ දවස්වල හිටියා 500 ගානේ. 500. පස්සේ ඕම ගියානේ. කිසි පස්සේ අඩුම හිටියා 60ක් විතර. 60ක් විතර. ඒ 60ත් ඒ ගියන් පස්සේ ඉතිරිය 4 දෙනෙක් විතර. අන්තිමට. ඒ ගියන් පස්සේ දෙන්නෙක් හිටියේ. ඒ දෙන්නෙක් අන්තිමට. ඒ දෙන්නත් ගියා. දැන් වතු වෙවිලා තියෙන්නේ. හැබැයි වෙවිලා කියන්නේ වැඩ. තේක දලු කටනවා නේ දලු කරනවා ලෝකන්ද කියලා තියෙන අර කන්දේ කන්ද යතෙම තියෙන ලෝකන්දේ මේ එතකොට මේ දලු කොච්චර සාමාන්‍යයෙන් කඩනවද මේ සාමාන්‍යයෙන් දලු සීසන් එකට ඉස්සර උඩ ලොරිය තියෙන්නේ උඩ එක ගාලා ගෙනියනවා පුල් ගෙනියනවා දවල්ට එකයි අවශ්‍යට එකයි දැන් ඒ මොකුත් නෑ මේ පොඩි බට්ට එක අර යන්නේ දැන් ඉතින් අලි විතරයි ඉන්නේ නේ දැන් රැකිනේ අලි විතරයි අපි පොඩ උඩට යමුනේ ඔව්